තමන්ගෙම බබාව බලාගෙන ඉන්න ගමන් ඉද්දි එකපාරටම කිසිම හේතුවක් නැතුව පුදුම බයක් දැනෙන්න ගත්ත අම්මා කෙනෙක්ගෙන්. ගෙදර හිටියේ එයයි පුතයි විතරයි. එයාලා පාඩුවේ මූවි එකක් බලන ගමන් ඉන්නකොට තමයි දේවල් කන පිට පෙරලෙන්න ගන්නේ. නාන කාමරේ දොර දිහා බලද්දි ඒක හොඳටම ඇරලා තියෙනවා එයා දකිනවා. එයා අන්තිමටම බලනකොට ඒක ටිකක් වැහිලායි තිබුණේ. මොකක්දෝ අමුත්තක් තියෙනවා කියලා තේරුණ නිසා එයා ඉක්මනින්ම ෆෝන් එක අරන් රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. එයා කියන විදිහට මේ වගේ දෙයක් වෙන හැම වෙලාවකම වටපිටාවේ මාරම අමුතු වයිබ් එකක් එන්න ගන්නවා කියලයි. ඒක නිතරම වෙන දෙයක් වුණත් එදා රෑ එයාගේ කැමරාවේ රෙකෝඩ් වෙන්නේ එයා ලයිෆ් එකේ කවදාවත් දැකපු නැති විදිහේ දෙයක්. මෙයා ගොඩක් මේකට බය වෙලා තියෙනවා. වෙවුල නාන කාමරේ රෙකෝඩ් කරද්දි තමයි මෙන්න මෙහෙම දෙයක් කැමරා එකේ රෙකෝඩ් වුණේ. Please go away. Please go away. You're not wanted. Go away. Whatever you are, go away. Oh my God. Scariest thing I've ever encountered in this house. I am so scared right now. Please go away. It can't be spooky. Spooky? Psst, 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 psst. Spook? No? දැන් මේ අම්මා හොඳටම බය වෙලා හිටියේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකක් හරි අනතුරක් තියෙනවා කියලා දැනිලා එයා Tamanගේ බබාව ළඟට ඇදලා ගන්න විදිහෙන්ම ඒක හොඳටම තේරෙනවා. මුලදී එයා ඒක දැක්කේ නැහැ. ඒත් පස්සේ මේ වීඩියෝ එක බලද්දී බාත්රූම් එකේ දොරකඩ ළඟ එයා අමුතු දෙයක් දකිනවා. පැහැදිලි කළු පාට සෙවණැල්ලක් වගේ දෙයක් එකපාරටම මතුවෙනවා. මේක වෙන්නේ හරිම ඉක්මනින් වුණත් ඒක පැහැදිලිවම කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. මේක ඉක්මනින් වෙන නිසා මෙයාට මේක මිස් වෙන්න ඇති කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ මූව්මන්ට් එකේ තියෙන වේගය දැක්කාම මේකේ තියෙන අద్భుත ගතිය තවත් වැඩි වෙනවා. මේ මොකක් වුණත් ඒක ෂණිකයෙන් ඇවිත් ආයෙත් අතුරුදහන් වෙලා යනවා. මේ දර්ශනයයි බාත්රූම් එකේ දොරෙන් එන අමුතු සද්දේ නිසා එයාට ෂුවර් මේ වුණේ අනිවාර්යෙන්ම අස්වාභාවික සිද්ධියක් කියලා. මේක කොච්චර අద్భుත වීඩියෝ එකක් වුණත් එදා රෑ රෙකෝඩ් වුණේ මොකක්ද කියන එකට තවමත් පැහැදිලි උත්තරයක් නැහැ. ඔයා මේ ගැන මොකද හිතන්නේ? ඔයාගේ අවසාන තීරණය යටින් කමෙන්ට් කරගෙන යන්න.